හරි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ඉන්නේ ලින්ක් chart එකේ ලින්ක් coin එකේ daily chart එකේ මම ඉන්නේ. මම මේකේ අද profit එකක් ගත්තා. ඒ කියන්නේ half profit එකක් 16ක විතර profit එකක් ගත්තා. 12.27න් enter වෙලා 13.27න් මම half profit අරගත්තා. ඉතින් මම මේ trade එක පොඩ්ඩක් අද ඔයාලත් එක්ක analyze කරලා පෙන්නන්නම්. ඇයි මම මේ trade එකට enter උනේ. ඒ වගේම අද මේ වෙලාවේ මම profit ගත්තේ ඇයි කියන එක. මම මේක විශේෂයෙන්ම කියන්න හේතුව තමයි VIP community එකේ pro trading community එක ඇතුලේ member කෙනෙක් මගෙන් අද අහලා තිබ්බා මම මේ profit එක ගත්තා කියලා Telegram message එක දැම්මට පස්සේ ඒ member අහලා තිබ්බා ඇයි මම එතනින් ඒ කියන්නේ මේ trade එක ඇත්තටම ඇයි මම enter උනේ කියලා මම plan කරේ ඇයි මේකට enter වෙන්නේ කියලා මේක මම ඒ කියන්නේ කාලයක් තිස්සේ plan කරපු trade එකක්. ඔයාලට පේනද මේ trend line ඒ මං ඇඳගත්තේ දැන් මාස ගානකට කලින් මේ areas right මේ key levels මං ඇඳගෙන තියෙන්නේ. තව මේවා මම මෙහෙට දික් කරගෙන නැහැ. මෙතන නවත්තලා තියෙන 2024 නොවැම්බර් වෙනකම් මේක ඇඳගෙන ඊට පස්සේ තව මෙහෙට දික් කරගත්තෙත් නැහැ මම. මේවත් එහෙමයි. right මේ trend line මේ කොච්චර කාලයකට කලින් ඇඳපුවාද මේ chart එක right මේවත් එක්ක තමයි මේ week එක බලන්න මම මේ mark කරන් තියෙන සෑහෙන කාලයකට කලින් මේ week එක හරිම වැදගත් කියලා. right ඒතකොට මේව හැදිලා තිබුණේ නැහැ. ඒතකොට දැන් බලන්න මේව හැදුනට පස්සේ මේක හරියම වැදගත් කියන හේතුව තමයි මේ බලන්න මේ හරියන හොඳ සපෝට් එකක් අරගෙන තියෙනවා. නමුත් මේ ස්ට්‍රැටජියට විතරයි මේ ඇනලයිස් එක ගැලපෙන්නේ. ටෙක්නිකල් ඇනලයිස් එක ඕන තැනට ගැලපෙනවා. නමුත් මේ මම ට්‍රේඩ් කරන විදිහ එකට හේතුව තමයි වාට පේනවා මේ වික් එකට පහළින් කවුරුයි ස්ටොප් ලොස් දාගෙන තිබුණා නම් ඒ ස්ටොප් ලොස් හන්ට් වෙනවා. මාකට් එක හැදිලා තියෙන එහෙම තමයි ස්ටොප් ලොස් හන්ට් කරගෙන මාකට් එක අප් වෙන්න. ඒකයි ඔය ස්ටොප් ලොස් දාගෙන හයි ලෙවරේජ් කරන අයට කවදාවත් මාකට් එකේ කන්ටිනියස්ලි ප්‍රොෆිට් ගන්න බැරි වෙන්නේ. දැන් මේ ට්‍රෙන්ඩ් ඒරියා එක නැත්තම් මේ කී ලෙවල් එක මෙහෙම දික් කරගත්තොත් එහෙම වාට පේනවා මේක මෙතන වික් එකෙන් යනවා. ඒ කියන්නේ මේ ලෙවල් එකට මෙතන රෙස්පෙක්ට් කරලා තියෙනවා. ඉතින් මාකට් එක අප් වෙනකොට මෙතනත් රෙස්පෙක්ට් කරලා මේක රෙසිස්ටන්ට් එකක් වෙන්න පුළුවන්. මේ රෙසිස්ටන්ට් එකක් වෙලා මේ මාකට් එක මෙතනින් පොඩි ඩවුන් මූව් එකක් එන්න පුළුවන්. ඒ ඩවුන් මූව් එකේදී මම ආපහු මෙතන එක්ක ට්‍රේඩ් එකට ඇඩ් කරනවා නැත්නම් ට්‍රේඩ් එකට ඒ කියන්නේ තව පොසිෂන් එකක් ඇඩ් කරනවා නැත්නම් අලුත් ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. එතන මෙතෙන්දි මම 12.7න් නේද මම එන්ටර් මේ හරි මේ රේන්ජ් එකේ රයිට් මේ රේන්ජ් එකේ එන්ටර් වෙන්න හේතුව තමයි වෙන්නේ මේ වීක් එකත් එක්ක මේක හොඳ කී ලෙවල් එකක් විදිහට වැඩ කරන නිසා. ඒකත් එක්ක වෙනවා තියෙනවා මෙතන නැත්නම් මට මේ රේන්ජ් එකේ මිස් වුණා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න තියෙන අවස්ථාව. මේක මම කලින් ඉඳන් ප්ලෑන් කරලා තිබුණ ට්‍රේඩ් එකක්. නමුත් මේක මට මෙතන මිස් වුණා. මිස් වෙන්න හේතුව හිතලම තමයි මිස් කරේ. මොකද මේ වෙලාවේ මාකට් එකේ ලොකු අන්සර්ටන්ටි එකක් තිබුණා. ඒ වෙලාවේ මගේ ට්‍රේඩ් 12ක් රන් වුණා. ලෝන් ට්‍රේඩ්ස්. ඒක නිසා මම මෙතෙන්ද එන්ටර් වුණේ නැහැ. මාකට් එකේ මගේ පෝර්ට්ෆෝලියෝ රිස්ක් එක මැනේජ් කරගන්න ඕන නිසා. ඊට පස්සේ දැන් ට්‍රේඩ් මම 3ක් ක්ලෝස් කරපු නිසා ලෝන් ට්‍රේඩ්ස්. ඊට පස්සේ මම ආපහු මෙතෙන්දි මගේ 10 වෙනි ට්‍රේඩ් එක විදිහට මේක ආපහු මම එන්ටර් වුණා. සෝරි 9 වෙනි ට්‍රේඩ් එක විදිහට. ඒකලා දෙකත් මම ප්‍රොෆිට් ගත්තා. ඒතකොට මෙතන ස්ටොප් ලොස් එකක් එන්ට්‍රි එකක් දැම්මට පස්සේ මේක රිස්ක් එක ෆ්‍රී ට්‍රේඩ් එකක් වෙනවා. ඊට පස්සේ මෙතන මම මේ කොයින් එකේ තව කැමති දෙයක් තමයි ඔයා ටෙක්නිකලි වඩ පේන දෙයක් තමයි තව මේක ලෝස් හදාගෙන ගියේ මාකට් එක. මේ ලෝ හදාගෙන ගියා. ලෝ හදාගෙන ගියා. හැබැයි දැන් ලස්සන දෙයක් වෙනවා මොකද්ද? මෙතන හය ලෝ එකක් හැදිලා තියෙනවා. මේ හය ලෝ එක අල්ලගෙන හිටියොත් එහෙම මේ හය ලෝ එක මේ හරිය ප්‍රොටෙක්ට් වුණොත් මේ හරිය ස්ට්‍රොං සපෝට් එකක් පෙන්නුවොත් ප්‍රයිස් ඇක්ෂන් එක මේක ලස්සන පොසිෂන් එක ලස්සන chart එකක්. මේ හරියෙන් ලස්සන ට්‍රේඩ් එකකට අපිට ආපහු කවුරු හරි එන්ටර් වෙලා නැති කෙනෙකුට මෙතනින් ආපහු ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. කිසිම දෙයක් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙවෙයි. ටෙක්නිකලි මම මේ කතා කරන්නේ. මම කතා කරපු දේවල් වෙනස් වෙලා මේ මම කතා කරපු දේවල් වැරදිලා තියෙන ඕන තරම්. මේ මෙතන බලන්න මම මේක ඩිලීට් කරන්නේ නැහැ. මේ මම කතා කරපු තැන මේ ට්‍රයිඇන්ගල් එක කතා කරන මේක අවුට්ලයින් එකක් විදිහට අප් මූව් එකක් ගියා. ෆේක් බ්‍රේක්අවුට් එකක් කළා. මම කිව්වා මෙතෙන්දී මේක හැදෙන්න කලින් මේ ටික හැදෙන්න කලින් මම කිව්වේ මේක අප් වෙනකොට මේක ෆේල් බ්‍රේක්අවුට් එකක් වෙන්න පුළුවන්. ඒකලා මාකට් එක පහළට වැටිලා මේ ට්‍රයිඇන්ගල් එකේ කොහොම වැදිලා මේ විදිහට මෙතනින් බවුන්ස් වෙන්න පුළුවන් කියලා මම කිව්වා. එතනින් බවුන්ස් වුනේ නැත්තම් මාකට් එක මෙහෙට ඇවිල්ලා මෙතනින් බවුන්ස් වෙන්න පුළුවන් කියලා මම කිව්වා. ඒ දෙකම මම වැරදුනා මේ. රයිට් මේ අවස්ථා දෙක මම කතා කරපු එක වැරදිලා. ඉතින් මේකත් වැරදිලා මේකත් වැරදිලා. ඉතින් මේකත් වැරදෙන්න පුළුවන්. මට බොරු සුරංගනා ලෝක මවන්න ඕනේ ටෙක්නිකලි ට්‍රේඩර්ස්ලා වුණාට අපි යම්කිසි probability එකක් තමයි අපි ට්‍රේඩ් කරන දේවල් නැත්නම් අපි ඇනලයිස් කරන ඒවා හරියන්නේ. නමුත් මම ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරලා තිනවා. ඒ probability එකකින් හරියන දේවල් 100% win rate එකකින් close කරගන්න පුළුවන් තරමේ ස්ට්‍රැටජි එකක් මම හදලා තියෙනවා.
හරි. එතකොට දැන් මෙතනින් අප් වුණෙත් නෑ. මාකට් ඩවුන් වුණා. ඊට පස්සේ මම මෙතන ලස්සන ට්‍රේඩ් එකක් ගත්තා. ඊට පස්සේ දැන් මගේ ඇනලයිස් එක මම ඔයාලට කියනවා. නමුත් මේ විදිහට අපිට වැරදෙන අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් ඒ වැරදෙන අවස්ථාවලින් අපි පාඩම් ඉගෙන ඉස්සරහට යන්න ඕනි. මේක කන්ටිනියස්ලි ඉගෙන ගන්න ගමන් ඉස්සරහට යන ගමනක්. නැත්තම් කවුරුත් පර්ෆෙක්ට් ට්‍රේඩර්ස්ලා නැහැ. මට මේ ටික ඕනනම් ඩිලීට් කරලා තියන්න පුළුවන්. ඔයාලා රවට්ටන්න ඕන නම් එහෙම කරන්න ඕනේ නැහැ. රයිට් මේ වගේ වැරදින අවස්ථා තියෙනවා. නමුත් මේ ඩ්‍රෝවින්ස් මම ඩිලීට් කරලා නැහැ. රයිට් හැබැයි මේ ඩ්‍රෝවින්ස් වල ලස්සන මාකට් එක රෙස්පෙක්ට් කරලා තිනවා. මේක ලස්සන ඔපචුනිටි එක. නමුත් මෙතන මට ඔපචුනිටි කොස්ට් එකක් ආවා. ඒක මගේ ට්‍රේඩ් 12ක් තිබුණ නිසා මේ ලස්සන ට්‍රේඩ් එකට මම එන්ටර් වුණේ නැහැ. එතන මට ඔපචුනිටි කොස්ට් එකක් ගියා. හරි. ඉතින් මේ විදිහට ප්‍රොෆෙෂනල් මට්ටමේ ට්‍රේඩින් තමයි අපි කරන්නේ. මේවා තමයි රියල් ට්‍රේඩින් කියන්නේ. මේවා ගැම්බ්ලින් නෙවෙයි. මේවා ඩේලි චාර්ට් වල කරන ලොන් ටර්ම් හයි කැපිටල් ට්‍රේඩ්ස්. හරි. තව මේ වගේ ටෙක්නිකල් ඇනලයිසිස් වීඩියෝස් මම ගොඩක් මේ channel එකේ කරා නම් එහෙනම් ඔයාලට සුබ දවසක්.